තිබුණ වෙලාවට කන්න මොකුත් නැද්ද? හදමුද පටපට ගාලා රසමසලාව කේක් එකක්. එහෙනම් ඉක්මනට පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පට ගාලා අපි කෑම හදමු. දැන් හොඳට පැහුණු උණු වතුර එකක් උඩින් චොකලට් ටික තියලා මේක හොඳට ඩබල් බොයිල් කරගන්න යන්නේ. එතකොට චොකලට් එක හොඳට මෙල්ට් වෙනවා. ඒකට මම බටර් ග්‍රෑම් 80ත් එකතු කරගෙන දැන් මේක අපි හොඳට මෙල්ට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ හොඳට මෙල්ට් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳ දියාරු ගතියකින් මේක තියෙනවා. ඊළඟට අපි වෙනම භාජනයකට බිත්තර තෙල් දාලා මේ වගේ බීට් කරගන්න ඕනේ. බීට් එකක් නැති කට්ටියට මේ වගේ හැන්දකින් බීට් කරගන්නත් පුළුවන්. දැන් මම පෙනෙනකම් බීට් කරගෙන ඉවර වෙලා මේකටම අපි මෙල්ට් කරගත්ත චොකලට් ටිකයි බටර් ටිකයි එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේකට පිටි සහ කොකෝ පවුඩර් එකතු කරගන්නවා. පිටි කොකෝ පවුඩර් එකට මික්ස් කරලා පෙනේරකින් හලාගෙන මේ මිශ්‍රණයට එකතු කරගෙන නැවතත් හොඳට මිශ්‍රණය කලවම් කරගන්න. අවසානයේ අපි සීනි ග්‍රෑම් 30 එකතු කරගන්න ඕනේ. ඉතින් ලංකාවේ අද ගොඩක් ලාවා කේක් දාන්නේ මුට්ටිවලනේ. මා මුට්ටියක් සෝදලා වේලගෙන හොඳට පිරිසිදු කරගෙන ඒකට මේ මිශ්‍රණය දාගන්නවා. මම දැන් මේ මිශ්‍රණය මුට්ටිවලට දාලා සෙල්සියස් අංශක 200 විනාඩි 10ක් බේක් කරගන්නවා. මේ තියෙන්නේ බේක් වුණාට පස්සේ. ඉතින් හරියම ලස්සනට ලාවා කේක් එක ආවා. ඒ වගේම හරියම පිරිසිදු අපිට ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා රසයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ රසම රස කෑම පටපට ගාලා හදන හැටි ඉදිරියටත් මම කියලා දෙනවා. මම ඔයාලගේ කුකරේ